බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දැක්කේ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. බණ අහන්න නොලැබුණොත් පින් ඇති අයත් පිරිහිලා යන. භවිස්සන්ති ධම්මස්ස අඥ්ඥාතාර. මේ ධර්මය ඇහුණොත් අවබෝධ කරගන්න අයි ලෝකෙ පහළ වෙන. අන්න මතක තියාගන්න පින් ඇති අය ඉන්නවා. හැබැයි ඒ අයගේ පින මතුවෙන්න නම් ධර්මය ඇහෙන්නෝ. ධර්මය ඇහෙනකොට තමයි පෙර පින් මතුවෙලා එන්නේ. ධර්මය ඇහුන් නැත්නං හරියට දිය ඇතුළෙම කුණු වෙලා යන නෙළුම් මල් වගේ කෙන නෙළුම් විලක් බුදු හාන්දුර උපමාවට පෙන්නවා. සමහර මල් උඩට ඇවිල්ලා හිරු රැස් වැටෙනකොට විකසිතවේ. සමහර ඒවා උඩට මතුවේ නාසන්නයි. ගොඩාක් ඒව තියෙනවා වතුර ඇතුළෙම කුණු වෙලා යන. ඒ වගේ සමහරුන්ට ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා සතරාපායට වැටෙනවා. පින් ඇති අය පව. ඒ නිසා මතක තියාගන්න ජීවිතයේ පින තියෙන අයටත් හරි ධර්මය අහන්න නොලැබුණොත් වරදින්න පුළුවන්. පින තියෙන කෙනාට ධර්මය ඇහෙනකොට එක ගාථාවත් ඇති තමන්ගේ ජීවිතයේ පින මතුවෙන්. අන්නේ නිසා පින්වතුන් නිතර බණහන්. මීට අවුරුදු තිහාතලියකට පෙර ඔබේ අම්මල තාත්තලට ආච්චිල සියලට මෙහෙම වාසනාවත් තිබෙනෑ. ඒ අය බණක් අහන්න ඔබහල ඇති ඉස්සර මිනිස්සු පයින් යනවා කියලා උදේ ඉදම් පයින් යනවා ඇත් තිස්ස මහරාම ඉදං අනුරාධපුරයට දවස්කනම් පයින් ගියා කියනවා අරියවංස දේශනාවක් අහලයින්. ඒ කාලෙ මිනිස්සු ඒ වගේ එක්ක ගමේ පන්සලේ හාමුදුරු කියන බණක් බොහෝම ආසාාවෙන් අහන මාසකට පෝයකට විතර එක්ක බණක් අහන්. කොහේ හරි බණගයක් තිබ්බොත් මිනිස්සු බණක් අහන්න කියලා ගිහිල්ල බණහලයි. ඉස්සර බණ පොතක්කත් නෑ කියෝගන්න. අද ඔබ බලන්න ඔබ ලෝකෙ කොහේ හිටියත් කොච්චර ධර්ම දේශන අන්තර්ජාලය තුළ YouTube තුළ ඊළඟට කොච්චර බණපොද්ද කැසත් CD සඟර මාධ්‍යනාලිකා බණම යන නාලිකා කොච්චර තියෙනවද. ඒ නිසා අද අපි ගොඩාක් වාසනාවන්තයි ලෝකෙ වටිනාම දේ අපිට ලැබිල තියෙනවා. සද්ධර්මශ්‍රවනය කල්්‍යාන මිට්‍ර සේවනය උපරිමෙන් අද ලැබෙන. ධර්මාවබෝධය පිණිස බාහිරින් ලැබිය යුතු වටිනාම අංග තමයි කල්්‍යාන මිට්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. ඔය දෙක උපරිමෙන් අද ලැබෙන. හැබැයි මේ ධර්මය අවබෝධ වෙන්න නම් ඔබ තුළ තියෙන් ඕන අංග දෙකක් තියෙන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය මේ අහන ධර්මය තමා තුළින් විමසීමේ හැකියාව යෝනිසෝ මනසිකාරය. ඊළඟට දම්මානු දම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලව ජීවත්වීමේ දක්ෂතාව. ඔන්න ඔය කියන කරුණු